මේ ලෝකේ අපි කවුරුත් දන්න පැහැදිලිම සත්‍යතාවයක් තමයි හැමදේම වෙනස් වෙනවා කියන කාරණාව. මිනිස් ජීවිතය, මානව සම්බන්ධකම්, මානව සංස්කෘතීන්, භෞතික ලෝකය මේ හැම දෙයක්ම කාලයත් එක්ක බොහොම බරපතලවම වෙනස් වෙන කරුණු කාරණාව. ඒ වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන වටපිටාවේ ස්වාමීන් වහන්සේ බොහොම ස්ථිර පොරොන්දුවක් දෙනවා. උන්වහන්සේ කවදාකවත් වෙනස් නොවන තැනන් වහන්සේ හැටියට. උන්වහන්සේගේ වචන කවදාකවත් කාටත් වෙනස් කරන්න බැහැ කියන කාරණාව. ඒ නිසා මේ වෙනස් වෙන ලෝකයේ ස්ථිරවම අපි දෙයක් හිතනවා නම් ඒ දෙවියන් ගැන විතරයි අපිට හිතන්න පුළුවන්. දෙවියන්ගේ වචනය ගැන විතරයි අපිට හිතන්න පුළුවන්. ප්‍රේමන්තින දේව වචන තුරු ස්වාමීන් වහන්සේ ඒ නිසයි කියන්නේ උන්වහන්සේ මේ ලෝකයට ආවේ ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරන්න නෙවෙයි, පරිපූර්ණ කරන්න. මොන දේ පහව ගියත් උන්වහන්සේගේ වචන කවදාක්වත් පහව යන්නේ නැහැ. ප්‍රේමන්තිනි බලන්න මේ සංවිධාන වහන්සේගේ පොරොන්දුව කොච්චර තාත්විකද කියන දේ, ඒ පොරොන්දුව කොච්චර ඇත්තක්ද කියන දේ අද අපි ලෝකෙ දිහා බලද්දී හැම දෙයක්ම වෙනස් වෙලා. ලෝකෙ දිහා බලද්දී එක නිමේෂයකින් එහෙම නැත්නම් පුංචි කාලයක් ඇතුළත මහා විපර්යාසයන් සිද්ධ වෙනවා. අද මිනිස්සු ඉස්සරට වඩා ගොඩාක් ඇඩ්වාන්ස්, ගොඩාක් ඉහළට ගිහිල්ලා තාක්ෂණයේ සෑම අතින්ම දියුණු වෙලා සමහරක් වෙලාවට අපි කතා කරන මේ සමහරක් වෙනස්කම් මිනිස්සුන්ගේ පරිහානියටත් අද බලපාන හේතු සාධකයන් වෙලා. ප්‍රේමන්තෙනි ඔය මොන දේ වෙනස් වුණත් බලන්න අපි දන්නවා දේව වචනය කියන්නේ කවදාකවත් වෙනස් වෙන කාරණාවක් නෙවෙයි. සංවිධානන් වහන්සේගේ වචනය සෑම කාලයකටම පොදු වචනයක්. එනිසා අපි අද මෙනෙහි කිරීම කරද්දිත් දේව වචනය ඔස්සේ අපිට දැනෙනවා අදටත් සංවිධානන් වහන්සේගේ වචනය තුළ යම්කිසි අනාවරණයක් අපේ ජීවිතවලට තියෙනවා. අපි ඒක පහුගිය අවුරුදු කිහිපයක් පස්සට ගිහිල්ලා මෙනෙහි කරත් එදාටත් තිබුණා ඒකේ ලොකු වළංගු භාවයක්. ඒ විතරක් නෙමෙයි, අනාගතයට ගිහිල්ලා අපි අනාගත ලෝකයේත් එක්ක දේව වචනේ ගලපන්න ගියත් ඒත් අදට දැනෙන දේ අනාගතයටත් අපිට දැනෙනවා. ප්‍රේමන්තේනි මෙන්න මේක ස්ථීරසාර භාවය කියන්නේ ස්වාමීන් වහන්සේ කතා කරන නොවෙනස්කම කියන්නේ මේකයි. ඒ නිසා උන්වහන්සේ කියන්නේ ඒ වචනය තුල සංවිධානන් වහන්සේගේ පදනම තුල ජීවිතය ගොඩනගා ගන්න. ඒ ජීවිත කාටවත් විනාශ කරන්න බෑ. ස්වාමීන් වහන්සේ නිසා මතක් කරන්නේ වෙනස් වෙන ලෝකයේ දේවල් ඔස්සේ පසුපස්සේ ජීවිතේ තවත් ප්‍රේමවන්තයිනි ගමන් නොකර අපිට නොවෙනස් වෙන තැන ජීවිතය ස්ථිර කරගන්න පුළුවන් නම් ඒක තමයි වඩා වටින්නේ. ඒ ආශිර්වාදයක් දවසේ අපි ඉල්ලමු. යස් පීටයි